ව්‍යසනයත් එක්ක අපි හැමෝම ලොකු පීඩනයක ඉන්නේ. ඕගොල්ලෝ අපි හැමෝම. ඉතින් මේ වෙලාවේ හැමෝම එකතු වෙලා ලොකු වැඩක් කරගෙන යනවා විශේෂයෙන් ඉන්ෆ්ලුවෙන්සර්. ඉතින් ඕගොල්ලන්ට සෝෂල් මීඩියාස් වල හොඳටම දකින්න පුළුවන් අපේ කට්ටිය කොහොමද මේ වැඩ ටික කරගන්නේ. රැයක් දවාලක් බලන්න නැතුව ඒගොල්ලෝ පුදුම සපෝට් එකක් දෙනවා මේ අපේ මිනිස්සුන්ට උදව් කරන්න, අපේ නැන්දලා මාමලා අයියලා කරන අංගිලා මල්ල හැමෝටම උදව් කරන්න. මොකද මේ වෙලාවේ නැති මනුස්සකමක් මං හිතන්නේ මනුස්සෙක් වශයෙන් ඉස්සරහට ඕනේ වෙන්නේ කියලා. ඉතින් අපි දැන් අපිට පුළුවන් විදියට යුත් එකට යන ගමන් ඉන්නේ. එතන ලොකු වැඩක් වෙනවා. ඒක ඕගොල්ලෝ දන්නවා ඇති. ඉතින් අපි දෙන්නට පුළුවන් විදියට ඇඳුම් අවශ්‍ය දේවල් ගිහිල්ලා දෙනවා. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් හෙට දවස වෙනකන් තියෙනවා යුත් එකේ මහරගම. ඒ වගේම channels වලත් සහන යාත්‍රා යනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ට ගිහිල්ලා ඕගොල්ලන්ට පුළුවන් විදිහේ ලොකු දේවල් නෙමෙයි පොඩි දේවල් හරි ඕගොල්ලන්ට පුළුවන් විදිහට මේ වෙලාවේ උදව් කරන්න කියලා ඉල්ලනවා. ඉතින් වෙලා තියෙන ව්‍යසනයත් එක්ක හැමෝම දුකින් ඉන්නේ. ඉතින් පුළුවන් විදිහට උදව් කරන්න කියලා ඉල්ලනවා. ඉතින් මේ වෙලාවේ ඕගොල්ලන්ගේ සපෝට් එක අනිවාර්යෙන් ඕනේ. මං හිතනවා ඕගොල්ලෝ මේ ළඟපාත ඉන්නවා නම් අපිත් දැන් යන ගමන් ළඟපාත ඉන්නවා නම් ගිහිල්ලා ඕගොල්ලන්ට පුළුවන් තැන්වල ගිහිල්ලා දෙන්න. ඒ කියන්නේ මම සෝෂල් මීඩියාස් වල සිරස අනිත් දෙරණ අනිත් හැම channelම එකතු කරනවා මම දැක්ක සෝෂල් මීඩියාස් වල. ඉතින් අපි දෙන්නට ළඟ තැනට තමයි අපි දෙන්න ගිහිල්ලා දෙන්නේ. අපි දෙන්නට පුළුවන් විදියට මේ වෙලාවේ අපි දෙන්න හිතුවේ මේ වෙලාවේ නැති මනුස්සකමක් ආයෙ වැඩක් නැහැ කියලා. ඉතින් ඕගොල්ලන්ට ආදරෙන් ඉල්ලනවා මේ වෙලාව උදව් කරන්න අපේම කට්ටියට. ඉතින් thank you, pray for Sri Lanka. අපි ගන්න. ඔව් ගන්න. ඉස්සරහනේ. ඔව්. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති කොච්චර ක්‍රවුඩ් එකක් එතන හිටියද. ඇත්තටම මහරගම ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා. හරි සතුටුයි කියන්න. අපේ කට්ටිය ලොකු සපෝට් එකක් දෙනවා අපේ මිනිස්සුන්ට මේ ව්‍යසනයෙන් පීඩා විඳින හැමෝටම. ඉතින් ඒක හොඳටම ඇස් දෙකෙන්